එතකොට කොමර්ස් කරාම ජොබ් නැද්ද? ජොබ් නැහැ කියන්නේ පුතේ බොරු කතාවක්. දැන් අර ගිය සිකුරාදා හවස කණ්ඩායම් පන්තියට පොඩ්ඩක් නවත්තලා මං ගියානේ වෙඩින් එකකට. වෙඩින් එකට ගියා. ඒ වෙඩින් එකට ගියාට පස්සේ ඇත්තට මගේ පන්ති ආපු ළමයි ගණනාවක් එතන හිටියා. සාමාන්‍යයෙන් 5 දෙනෙක් විතර හිටියා. 5 දෙනෙක් විතර හිටියා. මගේ පන්ති ආපු ළමයි හොඳේ. ඒ කියන්නේ වෙඩින් එකට ගියාට පස්සේ ඒ කියන්නේ ඒ විවාහ වෙච්ච දෙන්නන්වත් මගේ පන්තියේ ඉන්නවා. දෙන්නම. එතකොට අහන් ඉන්නකො මම කියන්න විනාඩිය මට දෙන්නකො. ඊට පස්සේ ඒ ආපොය ගොඩක් කට්ටිය මාත් එක්ක කතා කරේ. දැන් ඉන්න කට්ටිය ඔක්කොම ජොබ් කරන කට්ටිය. එක එක ස්ථානවල. සමහර අය හිතනෝනේ කොමර්ස් කරාම ජොබ් නැහැ කියලා. එතකොට ඒ එක ශිෂ්‍යයෙක්ගේ මේ විවාහ වෙච්ච ශිෂ්‍යයා මේ කීල්ස් එකේ මැනේජර්. එතකොට කොමර්ස් කරලා මට මතක විදිහට කැම්පස් එක සබරගම් විශ්වවිද්‍යාලයට තමයි ගියේ. එතකොට මැනේජර් පෝස්ට් එකට එන්න නම් දැන් පොඩ්ඩක් හොඳට මහන්සි වෙලා එහෙම නැවිත් එක සැරේ නෙවෙයිනේ. කොමර්ස් කරාම ජොබ් නැත්නම් ඔය තියෙන ජොබ් එකක්. ඒ ශිෂ්‍යයා දැන් ජොබ් එකක් ගන්නෝ වැටුප දහස් වලින් නෙවෙයි හම්බෙන්නේ ලක්ෂ වලින්. ගාන කියන්නේ නැහැ. ගාන කිව්ව තියෙන ළමයට හරියන්නේ නැහැ නේ කීයද කියලා. ඔයගොල්ලෝ දැනගන්නවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ගිහිල්ලා ඒ ළමයි ගිහිල්ලා මටත් කීයක් ගන්න දෙන්නේ කියලා. එතකොට ඒ ශිෂ්‍යයාගේ වැටුප ලක්ෂ වලින්. එතනම තව ශිෂ්‍යයෙක් හිටියා මගේ පන්ති ආපු ඒ ළමයා වැඩ කරන එක මම අහුවා ඉතින් විස්තර ගොඩක් කාලෙ ගෙනේ හමු වෙන්නේ සිංගර් එකේ වැඩ කරනවා ඒක. ඒ ශිෂ්‍යයා රුහුණු විශ්වවිද්‍යාලේ හිටියේ. මම අහුවා වැටුප. ඒත් ලක්ෂ. දහස් නෙවෙයි. ලක්ෂ වලින් හම්බෙන්නේ. කොළඹ ඉන්නේ ලක්ෂ වලින්. තව ශිෂ්‍යයෙක් හිටියා. ඒ ශිෂ්‍යයා සබරගම හිටියේ. ඒත් පුද්ගලික ආයතනයක තමයි වැඩ කරන්නේ ආයතන නම් මතක නැහැ මට. ඒත් වැටුප ලක්ෂ වලින් සබරගම විශ්වවිද්‍යාලයේ හිටියේ. එතකොට තව එක ශිෂ්‍යයෙක් හිටියා. ඒ ශිෂ්‍යයා කැම්පස් යන ලකුණු මදි වුණා account වලට ඒ තිබුණා. එතකොට ඒත් ආයතනයක වැඩ කරනවා කිව්වා. ඒත් වැටුප තියෙන ලක්ෂ වලින්. මම හිතන්නේ පළපුරුද්දත් එක්ක තමයි එක සැරේ නෙවෙයි යන්නේ නැත්තේ. හැබැයි ඔය කතා කරපු හැම කෙනාම කොමර්ස් කළා. දැන් ඒගොල්ලෝට තව ඉදිරියට යන්න තව කාලයකුත් තියෙනවා. ඒ කවුරු හරි කියනවා නම් මේ කොමර්ස් කරාට පස්සේ ජොබ් නැති කියලා ඇත්තටම කවුරු හරි උවමනාව නැතිලා මේකට තමයි එහෙම නැති වෙන්නේ. ඒ හැම ආපු ශිෂ්‍යයෙක්ම ඇත්තටම ගොඩාක් කියපු විදිහට වැඩ කරපු ළමයි. මොකද ඒ අය දැන් සාමාන්‍යයෙන් කැම්පස් ගිහිල්ලා ඇවිල්ලා සාමාන්‍ය කැම්පස් ගිහිල්ලා අවුට් වෙනකොට අවුරුදු 25ක් 26ක් වගේ වෙනෝනේ. ඉතින් ඕනනම් වයස දැන් 30ක් වගේ ඇති. ඉතින් මට 32යි නේ. එතකොට එහෙනම් වෙන මොකද? මොකද? මට 32යි ළමයින් 30ක් වගේ වෙයි. එතකොට ඒ අවුරුදු 30 වගේ වෙනකොට ඒගොල්ලෝ මැනේජර්ලා වගේ ලෙවල් එකට ඇවිල්ලා කොමර්ස් කරලා හොඳ වැටුපක් හොයන කට්ටිය. ඔයගොල්ලෝ හිතන් තා 5ක් 10ක් යද්දී ඒගොල්ලෝ ලංකාවේ ඉහළම තැන් වලට යන්නේ නැහැ. එසා මතක තියන් තව ශිෂ්‍යයෙක් ආවා. ඒ ශිෂ්‍යයා කැලණිය කැම්පස් එකේ ගෙදරට ඇවිල්ලා ගියේ දැන් සතියකට වගේ ඉස්සෙල්ලා. එතකොට ඒ ශිෂ්‍යයා දැන් මම හිතන්නේ නිව්සීලන්ත වල තමයි මෙහි ඉඳන් වැඩ කරනවා කිව්වේ. ඒත් වැටුප ලක්ෂ වලින්. එතකොට කොමර්ස් කරාම ජොබ් නැද්ද? ජොබ් නැහැ කියන්නේ පුතේ බොරු කතාවක්. උදාහරණයක් විදිහට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලෙට සාමාන්‍ය 1000ක් ගන්නවා කියලා හිතන්නකෝ. පහුගිය අවුරුදු 20ටම අරන් තියෙන්නේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයට අවුරුද්දකට 1000ක් ගත්තොත් පහුගිය අවුරුදු 20ටම අරන් තියෙන්නේ කීයේ? 20000නේ. පසුගිය අවුරුදු 20ටම කැම්පස් එකට ජයවර්ධනපුර ගිහිල්ලා තියෙන්නේ කීයේ? 20000යි. ලංකාවේ ජනගහනේ 2 කෝටි 20 ලක්ෂය. 2 කෝටි 20 ලක්ෂයටම ජයවර්ධනපුර කැම්පස් එකට ගිහිල්ලා තියෙන්නේ කී අවුරුදු 20ටම 20000යි. මේ 20000 ලංකාවේ ජොබ් නැද්ද? හොඳට මතක තියාගන්න ඔබ කැම්පස් එකට ගිහිල්ලා ජොබ් එකක් නැති වුණොත් මට කියන්න මම ඔබට ජොබ් කරන් දෙන්නම්. ඕන තරම් මේකන්සි තියෙනවා. හැබැයි මෙහෙම කැම්පස් එකට ගිහින් ඔබට උමනාවක් නැතුව රජයේ ජොබ් එකකට ගියොත් එහෙම රුපියල් 50000 හැමදාම තමයි නවතින්න වෙන්නේ. මොකද මම ඉස්කෝලේ පළවෙනි පත්වීම මට හම්බුනේ රුපියල් 6000යි වැටුප. රුපියල් 6000ට වැටුප ලැබෙනකොට මම වාහනයකින් ගියේ. වාහනේ පෙට්‍රල් ගහන්නත් මට මදි හම්බෙන 6000. එතකොට රජයේ ජොබ් වල නම් වැටුප සීමිතයි. පුද්ගලිකංශ තමයි සේවය කරන්න ඕන. ඒ නිසා මතක තියාගන්න ලංකාවේ හොඳම කැම්පස් එකට ගියොත් ඔබේ වැටුප ඉහළ මට්ටමක්. අනිත් ඒවාට ගියත් අවුලක් නැහැ. වැටුප අවමෙන් ලක්ෂ ගණන් වලින් හම්බෙන්නේ. පැහැදිලිනේ.
රජයේ ගුරුපත් වීම ඔබට හම්බුණොත් ලක්ෂයට වඩා පහත ගාණක් තමයි හම්බෙන්නේ. තාම 60000 70000 ඒ වගේ මට්ටමේ යන්නේ ගොඩක් කල් යනවා ලක්ෂෙ පන්නන්න. ඒක නිසා කැම්පස් ගියා කියලා කැම්පස් එකට ගියොත් ජොබ් එකක් හොයන එකේ අවුලක් නෑ. අනිත් එක තව කතාවක් කියන්න දැන් ලංකාවේ ඉන්න ගොඩක් කඩේ රට යනෝනේ. ලංකාවේ වැඩ කරගන්න කට්ටිය ඉතුරු වෙන්නේ නෑ. එතකොට ඉගෙනගත් එක්කෙනාට මහාන chance එකක් එනවද නැද්ද? එනවා. සහ අනිත් එක තමයි පිරිමි ළමයි කැම්පස් යන අනුපාතය මම පැහැදිලි කරන්නේ ගිය පහුගිය සතියක. ඉතා අඩුවෙන් යන්නේ. පිරිමි ළමයි ඉගෙන ගත්තොත් වැඩිපුර ලොකු ඉල්ලුමක් ලංකාවේ ඇතුළෙම තියෙනවා ඔබ කැම්පස් එකට ගියොත්. ඒ නිසා මතක තියාගන්න ගොඩක් වෙලාවට ඕගොල්ලෝ හිතනවා මේ කැම්පස් ගිහලා වැඩක් නැහැ වගේ අදහසක් තියෙන නිසා මම කිව්වේ. ගිහිල්ලා අවුල් වෙච්ච ඉන්න අයගේ වැඩි දෙනෙක් මම කියන්නේ ඔක්කොම කියලා 90%කට එහා හොඳ ජොබ් වල ඉන්න කට්ටිය කිසිම අවුලක් නැතුව මොකද ලංකාවේ ඒ තරම් මේකස් දෙනු ඉගෙන ගන්නට පස්සේ වැඩේ තියෙන ඉගෙන ගන්න නැතුව නිකන් ඉංග්‍රීසිත් නැතුව එහෙම ජොබ් වලට යන්න බෑ. ඒක නිසා මේ මාස ගියේ තියෙන 7ක් වගේ මේ මාස 7 පුතේ පුළුවන් තරම් ඉගෙනගෙන වැඩේ ගොඩ දා ගන්න බලන්න. එතනින් පස්සේ ඕන දෙයක් කරන්න. මොකද මේ මාසය මහන්සුන් නැතුව වැඩේ ගොඩ දා ගන්න පුළුවන්ද? බෑනේ. ඒක නිසා මේ කැම්පස් එකට ගියාට පස්සේ ජොබ් නැහැ කියන කතාව නම් බොරු කතාවක්. හොඳේ. අනිවාර්යෙන් ජොබ් එකක් හොයාගන්න එක අවුලක් නේ. තියෙන ට්‍රේනින් වලට එහෙම ගිහින් එහෙම පුළුවන්. ඒ ඕන එකම සෙට් කරලා දෙන්න. උඹට ට්‍රේනින් වලට දාලා දෙන්න. ජොබ් වලට දාලා දෙන සුදුසුකම් తీරන එහෙම අවුලක් නැහැ. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අවුරුද්දකට ජොබ් 20ක් 25ක් මට එනවා. රුපියල් 50000න් එහා ඒ වෙනවා. අඩුතරේ මේ ඒකේ ඉඳලා ඊළඟට මාරු වෙනුනොත් පුළුවන් නේ. ඒක නිසා අනිවාර්යෙන් මේ සුදුසුකම හදා ගන්න. ඔය රට යනවා කියන එකෙම ඉන්න එපා. එහෙම වුණොත් අවුලක්. හැම කෙනාම කියන්නේ මම රට යනවා මම රට යනවා. ඔක්කොම රට ගියාට පස්සේ මෙහි කවුරුත් ඉතුරු වෙන එකම නේ. ඒ නිසා පොඩ්ඩක් ඒ ගැන ඕගොල්ලෝ අවධානය යොමු කරන්න. මොකද මාස ගානයිනේ තියෙන්නේ. පැහැදිලිනේ. ඒක නිසා කොමර්ස් කරලා ජොබ් නැහැ කියන එක නම් ඇත්තද බොරුද? ඒක බොරු කතාවක්.